මොකද්ද මේ මේල් ඇඩ්‍රස් එක කියලා කියන්නේ? ඇයි අපිට මේල් ඇඩ්‍රස් එකක් ඕන? කොහොමද අපි මේ මේල් ඇඩ්‍රස් එකක් නිර්මාණය කරගන්නේ? මේ නිර්මාණය කරගත් මේල් ඇඩ්‍රස් එක නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන කරුණු කාරණා ගැන දැනුවත් කිරීමයි මගේ බලාපොරොත්තුව. සාදරයෙන් පිළිගන්නවා vihan.86 වෙත. මේල් ඇඩ්‍රස් එක කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි දැන් පොඩ්ඩක් කතා කරමු. සිංහලෙන් මේකට කියනවා විද්‍යුත් පරිශීලක ලිපිනය කියලා. එතකොට අන්තර්ජාලය භාවිතා කරනකොට මම කවුද? අන්තර්ජාලයේ මගේ අනන්‍යතාවය මොකක්ද කියන එක තහවුරු කරගන්නේ මේ මේල් ඇඩ්‍රස් එක හරහා. එතකොට ඇයි අපිට මේල් ඇඩ්‍රස් එකක් අවශ්‍ය? අන්තර්ජාලය හරහා සේවා ලබා ගන්නකොට ඒ සේවාව ලබා ගැනීම සඳහා මගේ අනන්‍යතාවයක් මම ඉදිරිපත් කරන්න ඕනේ. ඇයි මගේ අනන්‍යතාවය කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? එතකොට මේ අන්තර්ජාලයට සේවා හා සැපයුම් ලබා දෙන ආයතන එයාලා සපයන සේවාවන් වලදී යම් කිසි ගැටලුවක් සිද්ධ වුණොත්, ඒ කියන්නේ මේ පරිශීලනය කරන පාරිභෝගිකයෙක්ගේ අතින් නීතිමය රාමුව ගැටලුවක් සිද්ධ වුණොත් ඒ සඳහා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට සිදුවන අලාභය සහ සිදුවන හානිය ගැන විශේෂයෙන්ම වගකීමක් දැරීම සිද්ධ කරන්න ඕනේ. සහ මේ අන්තර්ජාලය හරහා ගනුදෙනු සිද්ධ වෙනකොට විශේෂයෙන් වංචා හා දූෂණ සිද්ධ වෙනවා සහ සිදුවීමට අවකාශය තියෙනවා. එතනදී ඒ සේවාව සපයන ආයතනය අනිවාර්යයෙන්ම බැඳී සිටිනවා එය සිදුවන පාඩුව ගැන හෝ අලාභය ගැන වගකීමක් දරන්න ඕනේ ඒ අලාභය සිදුවන ප්‍රතිවිරුද්ධ පාර්ශවයට. තවත් හොඳ ගුණාත්මක සේවාවක් වැඩි දියුණු කිරීමට. එතකොට මෙයාලගේ සේවා හා සැපයුමේ ධාරිතාවය වැඩි දියුණු කරලා උසස් ගුණාංගයකින් යුතු පරිපූර්ණ සේවාවක් ලබා දීමට කියන කාරණාවලදී මේ විද්‍යුත් පරිශීලනය කරන්නාගේ තොරතුරු සහ නිවැරදිතාවය එයාලට බෙහෙවින්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම එයාලගේ සේවා හා සැපයුම් ලබා ගැනීමේදී අපි අපගේ අනන්‍යතාවය තහවුරු කරන්න සිද්ධ වෙනවා. තව දුරටත් මේ ගැන පැහැදිලි කරවුවොත් මට මගේ රටේදී මට ලබා දෙනවා ජාතික හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක්. ඉතින් මගේ රට තුලදී මට සේවාවක් ලබා ගන්න ඕනේ නම් ඒ සේවා හා සැපයුම් ලබා දෙන ආයතනයේදී ආයතන වලට මම කවුද? මගේ අනන්‍යතාවය සනාථ කිරීමට මට මගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. මම විදේශගත වෙනවා නම් මම විදේශගත වීමට තීරණය කරපු මොහොතේ සිට මගේ වැඩ කටයුතු ටික සාර්ථකව කර ගැනීමට සහ මම විදේශගත වුණාට පස්සේ ඒ රට තුලදී මගේ අනන්‍යතාවය තහවුරු කිරීම සිද්ධ වෙන්නේ මේ ජාතික විදේශ ගමන් බලපත්‍රය හරහා. එතකොට අන්තර්ජාලයේදීත් මේ අන්තර්ජාලය පරිශීලනය කරන්නේ කවුද කියන එක සනාථ කරගන්නේ ඔයාගේ හෝ මගේ මේ විද්‍යුත් ලිපිනය එහෙමත් නැත්නම් මේ මේල් ඇඩ්‍රස් එක හරහා. දැන් ඔයාලට පැහැදිලි මොකක්ද මේ මේල් ඇඩ්‍රස් එක? එතකොට මේ මේල් ඇඩ්‍රස් එකෙන් වෙන කාර්යය මොකක්ද කියන එක ගැන. දැන් අපි බලමු මේ මේල් ඇඩ්‍රස් එකක් නිර්මාණය කරගන්න පුළුවන් කොහොමද? මේ පහසුකම ලබා දෙන්නේ කවුරු විසින්ද කියන එක ගැන. ඔයාලා දැකලා තියෙනවා මේල් ඇඩ්‍රස් එක අවසානයේදී add අකුර යොදලා ඊළඟට gmail.com කියන පරිශීලක නාමයක්. එතකොට මෙතනදී මේ gmail.com කියන පරිශීලක නාමය අපිට Google සමාගම විසින් ලබා දෙනවා. එතකොට add yahoo.mail.com කියන පරිශීලක නාමය Yahoo සමාගම විසින් අපිට ලබා දෙනවා. ඉතින් ඒ වගේ තව මේල් ගණනාවක් තියෙනවා. මෙතනදී
Hotmail, Livemail සහ Outlook තව Office 365 වගේ විද්‍යුත් ලිපින තනා ගන්න පුළුවන් ආයතන අපිට දකින්න පුළුවන් සහ ඒ වගේ පරිශීලක නාම අපිට අපගේ අවශ්‍යතාවය අනුව භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ හැම සමාගමක්ම අපිට මේ පරිශීලක නාමය ලබා ගැනීමේ සේවාව ලබා දෙන්නේ නොමිලේ. ඉතින් අපිට කිසිදු මුදල් ගෙවීමකින් තොරව කිසිම මුදලක් මේ සඳහා ගෙවන්න ඕනේ නැහැ. මෙතනදී අපේ විද්‍යුත් පරිශීලන කරන ඇඩ්‍රස් එක නිර්මාණය කිරීමේ හැකියාව නොමිලේ මේ සමාගම් විසින් අපිට ලබා දීලා තියෙනවා. එතකොට අපිට අපගේ අවශ්‍යතාවය අනුව විශේෂයෙන් මේ ගැන සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ පුද්ගලික පාවිච්චියට නම් පර්සනල් කියන කැටගරි එක යටතේ ඔයාගේ බිස්නස් එක සඳහා නම් බිස්නස් කියන කැටගරි එක යටතේ සහ විශේෂයෙන්ම කුඩා දරුවන් සඳහා නිර්මාණය කරපු පරිශීලක නාමය made for kids කියන යටතේ නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අපිට මේ ආයතන විසින් මේ සියලුම ආයතන විසින් ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු මේ මේල් ඇඩ්‍රස් එක කොයි මොහොතේදී කොතනදීද අවශ්‍ය වෙන්නේ කියන එක මම ඔයාලට සඳහන් කරා. අන්තර්ජාලය භාවිතා කිරීමට නම් ඔයාලට අනිවාර්යෙන් සේවා හා පහසුකම් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේල් ඇඩ්‍රස් එකක් ඕනේ කියලා ඒ කාරණාව ගැන අපි කතා කරොත් දැන් ඔයා අලුතින් ජංගම දුරකථනයක් මිලදී ගත්තා කියන්න. ඊට පස්සේ මේ ජංගම දුරකථනය සෙටප් කරාට පස්සේ මේක සෙටප් කරනකොට අන්තර්ජාල පහසුකම ලබා ගන්න ඕනේ නම් ඔයාට මෙතනදී මේ විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කරන්න කියන අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කර ගැනීම සඳහා පමණයි ඔයා මිලදී ගත්ත දුරකථනයෙන් අන්තර්ජාලය කියන මාතෘකාව යටතේ පළවෙනියටම කරන්න පුළුවන් එකම රාජකාරිය මේ මේල් ඇඩ්‍රස් එකක් නිර්මාණය කිරීම පමණයි. ඉතින් මෙතනදී මේල් ඇඩ්‍රස් එකක් නිර්මාණය කරලා ලියාපදිංචි වුණාට පස්සේ තමයි ඒ ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයේ සේවා හා පහසුකම් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මෙතනදී මම අද ලෝකේ වැඩි වශයෙන් සහ බහුලව වශයෙන් කතා කරන Google සමාගම විසින් ලබා දීලා තියෙන මේ Gmail එක ගැන පොඩි දැනුවත් කිරීමක් මම ඔයාලට කරන්නම්. මේ මේල් එක ගැන තව දුරටත් ඔයාලට තේරුම් ගැනීම සඳහා. එතකොට දැන් මෙතනදී දැන් මම කිව්වා Google සමාගම තමයි අපිට Gmail එකක් හදා ගැනීමට අවකාශය ලබා දීලා තියෙන්නේ. මෙතනදී කිසිදු අය කිරීමක් කරන්නේ නොමිලේ තමයි මෙතනදී අපිට මේ අවස්ථාව එහෙම නැත්නම් මේ සේවාව Google සමාගම විසින් ලබා දෙන්නේ. දැන් මෙතනදී මේ අපි Gmail එකක් නිර්මාණය කරන්න යනකොට එයාලා අපේ තොරතුරු ලබා ගන්නවා. මෙතනදී මේ Gmail එක නිර්මාණය කරනකොට ඔයාගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න වග බලා ගන්න. මොකද මෙතනදී කට්ටිය බලන්නේ ඔයා මේ ඉදිරිපත් කරන්නේ සත්‍ය හා නිවැරදි තොරතුරුද කියන එක එයාලා කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නමුත් ඔයාගේ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා දෙන්න කියලා කියන එකට හේතුව මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. දැන් අපි මේ විදිහට Gmail එකක් ඔයාගේ සත්‍ය හා නිවැරදි තොරතුරු භාවිතා කරලා ඉදිරිපත් කරලා Gmail එකක් නිර්මාණය කරලා අවසන් කරගත්තා කියන්නකො. ඊට පස්සේ දැන් මෙතනදී දැන් මම අන්තර්ජාලයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ කියන්නේ දැන් මම අන්තර්ජාලය හරහා සේවා හා පහසුකම් ලබා ගැනීමට ලියාපදිංචි වෙලා ඉවරයි. දැන් මෙතනදී මම අන්තර්ජාල හා සේවා පහසුකම් ලබා ගන්නකොට මම කරනවා YouTube එක නරඹනවා කියන්න. එතකොට මම YouTube එක නරඹනකොට මේ YouTube එකේ මම නරඹපු දේවල් ඔටෝමැටිකලි මේ ඇප් එක තුලදී සේව් කරලා තියෙනවා. ඒ කියන්නේ මතකයේ රඳවාගෙන තියෙනවා. එතකොට මට ආපහු ඇවිල්ලා මේ මම කරපු කලින්
වැඩ කරවුවේ කොතනද මේක නතර කරේ කොතනද කියන තැන ඉඳන් මට ඉදිරියට මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් අවකාශය මේ ලියාපදිංචි වීම හරහා තියෙනවා. තවත් පැහැදිලිව කිව්වොත් දැන් මෙහෙම හිතන්න. දැන් ඔයාගේ ජංගම දුරකථනය නැති වෙනවා. එහෙම නැත්නම් විනාශ වෙනවා. එතකොට ඔයා අලුතෙන් ආයෙ ජංගම දුරකථනයක් ලබා ගන්න මිලදී ගැනීමක් කරන්න ඕනේ. මෙතනදී ඔයා ආපහු මේ අන්තර්ජාල හා සේවා පහසුකම් ලබා ගන්නකොට අලුතෙන් ආයෙ මේ මේල් එකක් නිර්මාණය කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයා කලින් මේ Google සමාගම හරහා Gmail එකක් අපි නිර්මාණය කරලා තියෙනවා කියලා කියමුකෝ. එතකොට මේ නිර්මාණය කරපු Gmail එකම මේ අලුත් ෆෝන් එකට ඇතුල් කරලා ඉවර වෙලා මේ අලුත් ෆෝන් එකේ අන්තර්ජාල සහ සේවා පහසුකම් ටික පෙර ලෙසම ලබා ගන්න පුළුවන්. මෙතනදී දැන් සමහර කට්ටිය කියනවා අනේ බලන්න මගේ වටිනා කියන තොරතුරු එහෙම නැත්නම් වීඩියෝස් ෆොටෝස් ඩොකියුමන්ට්ස් මට අහිමි වුණා මගේ ජංගම දුරකථනය නැතිවීම තුලදී සහ විශේෂයෙන් මගේ කන්ටැක්ට්ස් නම්බර් ටික සියල්ලක්ම පාසා මට අහිමි වුණා කියන ගැටලුව ඇති වෙනවා. මෙතනදී දැන් මම ඔයාලට කිව්වා මේ සමාගම විසින් අපිට ලබා දෙන සේවාවලදී Google Photos කියන පහසුකම යටතේ මගේ වටිනා කියන ෆොටෝ එකක් සහ ෆොටෝ කීපයක් සහ මට වටිනා කියන වීඩියෝ කීපයක් සහ වීඩියෝ සියල්ලම හෝ මට සේව් කරලා ගබඩා කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මගේ කන්ටැක්ට් එකක් ෆෝන් නම්බර් එකක් සේව් කරනකොට ජංගම දුරකථනයේට සේව් කරන්න යනකොට ෆෝන් එකේ මෙමරියටද සේව් කරන්න ඕනේ, SIM කාඩ් එකටද සේව් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ Gmail address එකටද සේව් කරන්න ඕනේ කියන පහසුකම මේ කැටගරි තුන යටතේ කොතනටද මේ නම්බර් එක සේව් කරන්න ඕනේ කියන එක අහනවා. මෙතනදී ඔයා මේ Google ලිපිනය හරහා මේක සේව් කරලා තිබුණොත් එහෙම ඉතින් මෙතනදී ඔයාගේ ෆෝන් එක නැති වෙන්නේ ෆෝන් එක හා SIM කාඩ් එකත් එක්ක. එතකොට ඔයා අලුතෙන් SIM කාඩ් එකක් ඒ නම්බරේටම මිලදී ගත්තට ඔයාගේ ඒ කන්ටැක්ට්ස් නම්බර් ටික මේ අලුත මිලදී ගන්න SIM කාඩ් පතට ලැබෙන්නේ නැහැ. නමුත් මේ Google ලිපිනයේදී ඔයාගේ කන්ටැක්ට්ස් නම්බර් ටික තියෙනවා. එතනින් ඔයාට ඔටෝමැටිකලි මේ Gmail එක ෆෝන් එකට රෙජිස්ටර් කරනකොට කන්ටැක්ට් වලට යනකොට ඔටෝමැටිකලි ඔයාගේ මේ කන්ටැක්ට්ස් ටික ඇවිල්ලා තියෙනවා. සහ අර විදිහට Google Photos download කරපුවාම Google Photo එකේ ඔයා නම් කරන ලද තෝරන ලද සුරක්ෂිතව එහෙම නැත්නම් සේව් කරපු වීඩියෝස් ටික ෆොටෝස් ටික ඒ විදිහටම නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සහ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ Google ලිපිනයක් එහෙම නැත්නම් Google හරහා Gmail address එකක් නිර්මාණය කිරීමේදී Google සමාගම විසින් GB 15ක නොමිලේ දත්ත සුරකුමක් ඔයාට ලබා දෙනවා. ඉතින් මෙතනදී මේ GB 15 යටතේ ඔයාට අවශ්‍ය ඔයාගේ තොරතුරු දත්ත සුරක්ෂිතව ගබඩා කරලා තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. සහ ඔයාගේ ඩොකියුමන්ට්ස් විශේෂයෙන් ඔයාගේ CV එකක් වගේ දෙයක් මෙතනදී ගබඩා කරලා තියාගත්තොත් ඔයාට අවශ්‍ය වෙන තැනදී අලුතෙන් CV එකක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය නැහැ. අර CV එකම ඔයාට ඒ අවශ්‍ය තැන්වලදී ඉදිරිපත් කරන්න ආරක්ෂිතව ගබඩා කරලා තියාගන්න පුළුවන්. එතකොට මම ඔයාට කිව්වා මේක පර්සනල් විදිහට හෝ බිස්නස් කියන කැටගරි දෙක යටතේ අපි භාවිතා කරනවා කියලා කියමුකෝ මේ GB 15. එතකොට ඔයාට මේ GB 15 මදි නම් මිලදී ගැනීමක් කරලා මේ Google හරහා ඒ කියන්නේ මේ Google සමාගමට මිලදී මිලක් ගෙවලා ඒ අදාළ මිල ගෙවලා මේ අපගේ දත්ත ගබඩා කරන GB 15ට අමතරව GB ධාරිතාවයක් ඔයාගේ අවශ්‍යතාවය
අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප්‍රමාණය මිලදී ගැනීමක් කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට දැන් මේ Gmail එකක් භාවිතා කිරීමේ වටිනාකම මොකක්ද කියන එක ගැන ඔයාට පැහැදිලි සහ ඔයාට මේ Gmail එක ඔයාගේ ෆෝන් එකට, ඔයාගේ ටැබ් එකට සහ ඔයාගේ පරිගණකය හරහා භාවිතා කරන්න පුළුවන්. මෙතනදී එකක් දෙකක් තුනක් නෙවෙයි. ඔයාට අවශ්‍ය නම් 10කට 15කට උනත් මේ එක මේල් එකක් භාවිතා කරන්න පුළුවන්. සහ ඔයාට මේ Gmail එක භාවිතා කරන්න ඕනේ ඔයා ඉන්න රටේදී විතරක් නෙවෙයි. ඔයා වෙන රටකට ගියල්ලා වෙන රටවල් කීපයකට ගියත් ඔයාට මේ Gmail එක භාවිතා කරන්න සහ මේ Gmail එකේ තියෙන තොරතුරු එතන ඉඳන් පරිශීලන කිරීමේ හැකියාව තියෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔයාට දැන් ඔයා භාවිතා කරන්නේ Android ෆෝන් එකක් කියලා හිතන්න. ඊට පස්සේ ඔයාගේ මේ ෆෝන් එක මාරු කරනවා. එතකොට අපි හිතමු මේ Android ෆෝන් එකෙන් අයින් වෙලා ඔයා iOS කියන එහෙම නැත්නම් Apple ෆෝන් එකකට මාරු වෙනවා. මෙතනදී ඔයාට ඔයා මේ නිර්මාණය කරගන්න Gmail එකම Apple iCloud එකක් විදිහට කන්වර්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ Apple සමාගම හරහා ලියාපදිංචි වෙලා Apple එහෙම නැත්නම් iPhone එකේ තියෙන සේවා සහ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ iPhone එකට රෙජිස්ටර් වෙලා එතනදී මේ Google හරහා ඔයාගේ Google Drive එක, Google Photos යන ආදිය ඩවුන්ලෝඩ් කරලා ඒකට ඔයාගේ මේ මේල් ඇඩ්‍රස් එක ලබා දීලා ඔයා Android ෆෝන් එකේ භාවිතා කරපු දත්ත ටික ඒ විදිහටම මේ iPhone එකේදීත් භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි මම කලින් කිව්වේ. මේක ෆෝන් එකට විතරක් නෙවෙයි. ඔයා භාවිතා කරන ටැබ් එකට හෝ ඔයාගේ පරිගණකයට මේක ලබා ගන්න පුළුවන් කියන හැකියාවක් තියෙනවා කියලා මම සඳහන් කරේ. දැන් අපි බලමු මේක නිවැරදිව භාවිතා කිරීමේ ඇති වාසිය මොකක්ද කියන එක. දැන් ඔයාලා දන්නවා අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් අවකාශයක් ඔයාට ලැබිලා තියෙනවා. මෙතනදී මම උදාහරණයක් විදිහට Facebook කියන එක ගන්නම්. ඉතින් Facebook සමාගමෙන් දැන් අපිට මුදල් උපයන්න පුළුවන් පහසුකමක් ලබා දීලා තියෙනවා. දැන් ඔයා මේ මුදල් උපයන තත්ත්වයට පත් වුණාට පස්සේ කියන්නේ ඔයා මුදල් උපයන Facebook කරා මුදල් ඉපයීමක් කරනකොට මේ සේවාව ඔයාට ලැබුණට පස්සේ මේක සෙටප් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මුදල් ලබා ගන්නේ කොහොමද? එතකොට මේ මුදල් ලැබෙන්න ඕන කොතනටද? බැංකුවටද? එතනදී ඔයාට අවශ්‍ය වන මුදල් ඒකකය මොකක්ද කියන ෆෝම් එකක් පුරවන්න තියෙනවා. මෙතනදී ඔයාගේ සත්‍ය හා නිවැරදි තොරතුරු අනිවාර්යයෙන්ම ලබා දීමක් සිද්ධ කරන්න ඕනේ. සමහරක් වෙලාවදී මෙතනදී ඔයාගේ identity proof එකක් පවා ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න. එතකොට මම ඔයාට කලින් කිව්වා මේල් එකක් නිර්මාණය කරනකොට ඔයාගේ සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා දෙන්න කියලා. මොකද මේ මේල් එකක් නිර්මාණය කරනකොට identity proof එකක් කොයිම මොහොතකවත් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ. නමුත් මූල්‍යම ගනුදෙනු සිද්ධ කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ මේ දත්ත නිවැරදිද කියන එක 100% නිවැරදිද කියන එක තහවුරු කරගන්න බලනකොට තහවුරු කර ගැනීමේදී ඔයාගේ identity proof එකක් ඉල්ලනවා. ඉතින් මේ identity proof එකේදී ඔයාගේ නම, වාසගම, ඔයාගේ මේ මේල් එකේ පවා සඳහන් වෙලා තියෙන තැනදී ඔයාට මේ පහසුකම් ලබා ගැනීමේදී සහ මේ සේවාවලට ඉල්ලුම් කිරීමේදී ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි හේකින් අවස්ථාවකදී ඔයාගේ මේ වගේ දෝෂ ගිණුම් වල භාවිතා කරපු මේල් account එකක් හෝ දෙකක් ගිහිල්ලා ඉවර වෙලා යම් කිසි ගැටලුවක් ඇති වෙලා තිබුණොත් එහෙම යම් කිසි අවස්ථාවකදී ඔයාට මේක භාවිතා කරේ ඔයාමයි කියන එක සනාථ කරන්න වුණොත් මෙතනදී ඔයාට අපරල් මාර්ගයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මේක පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවා සහ නිකන් ඔයාගේ කාලය අපතේ යෑමක්. මොකද්ද මේ අපරල් මාර්ගය කියලා කියන්නේ කියන එක ගැන පොඩි සඳහනක් කරන්න.
අපි හිතමු ඔයාගේ වටිනා කියන තොරතුරු ඔයාගේ අනන්‍යතාවයක් යම් කිසි හේකින් අස්ථානගත වීමක් හෝ විනාශ වීමක් සිද්ධ වුණා කියලා. මෙතනදී අපේ රටේදී නම් ඔයා ලෝය කෙනෙක් ගාවට ගිහිල්ලා හෝ දියුණු ප්‍රකාශන කරන තැනකට ගිහිල්ලා දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕන. මේ ඔයාමයි මේ ඉදිරිපත් කරපු තොරතුරු සත්‍ය හා නිවැරදි කියන දේ. ඉතින් මේ විදිහට මේ සඳහා පිළිගත් කෙනෙක් ළඟට ගිහිල්ලා මේක කියන්නේ මම මේ කියපු ඔයාගේ අනන්‍යතාවය තහවුරු කිරීම ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේකට තමයි මේ අන්තර්ජාලයේදී ඇපරල් එක කියලා කියන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරන්න ගියපුවම මේකදී ඔයා තනියම ලොකු වෙහස මහන්සියක් දරලා ඉවරලා මේ දේ සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේක නිර්මාණය කරද්දී ඔයා මුලදිම හරියට නිවැරදිව නිර්මාණය කරා නම් මේ වගේ මූල්‍ය ගනුදෙනු කරනකොට ඔයාට කොහෙත්ම ගැටලු සහගත තත්ත්වයක් උත්පාදනය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට සරලවම මේ ස්ටෙප් ටික සාර්ථකව නිම කරලා ඔයාට ඒ මුදල් ලබා ගැනීමේ පහසුකම සාර්ථකව කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එතකොට මම ඔයාට කලින් සඳහන් කරා අපිට මේක පුද්ගලික භාවිතයට සහ ව්‍යාපාර අවස්ථාවට සහ විශේෂයෙන් පොඩි ළමයින් සඳහා නිර්මාණය කරන්න කියන මාතෘකා 3 යටතේ අපගේ අවශ්‍යතාවයට අනුව මේ මේල් එකක් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව මේ සමාගම විසින් ලබා දීලා තියෙනවා කියලා. මෙතනදී ඔයා බිස්නස් එකකට නම් ඔයාගේ බිස්නස් එකට ගැලපෙන විදිහදී ගැලපෙන මේ මේල් එකක් නිර්මාණය කරන්න වග බලා ගන්න. මෙතනදී අපි කතා කරමු ඉතා වටිනාම අංගයක් සහ විශේෂ කරුණක් තමයි මේ කුඩා දරුවන් සඳහා මේ මේල් එක නිර්මාණය කිරීම ගැන. ඉතින් මෙතනදී ඇයි අපි කුඩා දරුවන්ලා කියන මාතෘකාව යටතේ මේල් එකක් නිර්මාණය කරන්න ඕනේ. හරි. කුඩා දරුවෙකුට මේ කැටගරි එක යටතේ මේල් එකක් නිර්මාණය කරලා දෙනකොට විශේෂයෙන්ම කුඩා දරුවන්ට නුසුදුසු වෙබ් අඩවි පරිශීලනය ඔටෝමැටිකලි නවත්තනවා. ඒ කියන්නේ කිසිම හේතුවක් නිසා කුඩා දරුවෙකුට ඉල්ලුමක් කරත් මේවා ප්‍රදර්ශනය කරන්නේ නැහැ අන්තර්ජාලය හරහා. එතකොට YouTube එක පවා YouTube එකේදීත් YouTube Kids කියන පහසුකම විතරයි මේ කුඩා දරුවන්ට ලබා ගන්න පුළුවන්. මෙතනින් එහාට මේ අපි පාවිච්චි කරන YouTube එකවත් එයාලට භාවිතා කරන්න බෑ. ඒ වගේම තමයි කිසිම වෙබ් අඩවියකට ගිහිල්ලා, ඒ කියන්නේ වෙබ් අඩවියකට ගිහිල්ලා අපිට කියන්නේ සාමාන්‍ය මේ වැඩිහිටියන් පමණයි කියලා නිර්දේශිත කරලා තියෙන වෙබ් අඩවි පරිශීලන කිරීමේ හැකියාවක් මේ Made for Kids කියන යටතේ තියෙන account එකකින් ගිහිල්ලා පරිශීලන කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. එතකොට ඊළඟ කාරණය තමයි ඔයා මේ විදියට කුඩා දරුවෙකුට දැන් Made for Kids යටතේ ගිණුමක් නිර්මාණය කරලා තියෙනකොට මේ ගිණුමේදී මේ කුඩා දරුවා විශේෂයෙන් කුඩා දරුවෝ මේ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙතනදී ඔයාට හොරෙන් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් එහෙම දැන් ඔයා ඉන්න වෙනම තැනක, දරුවා ඉන්න වෙනම තැනක, අපි හිතමු ඔයා ඔෆිස් ගිහිල්ලා ඉන්න වෙලාවකදී දරුවා ගෙදර ඉඳගෙන ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන්න, ඒ කියන්නේ ආ Play Store එකට ගිහිලා ගේම් එකක් සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක ලබා දුන්න ක්ෂණිකවම මේ කුඩා දරුවාගේ මේල් එක නිර්මාණය කරනකොට මේක පාලනය කිරීමේ අයිතිය ඔයාගේ යටතේ තමයි සිද්ධ වෙන්නේ. එතනදී ඔයාගේ මේල් එකට එනවා මෙසේජ් එකක්. ඒ කියන්නේ මේල් එකක් එනවා මේ අවස්ථාවේදී, මේ මොහොතේදී ඔයාගේ යටතේ තියෙන මේ මේල් එකේ ඔයාගේ දරුවා මෙන්න මේ ගේම් එක ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව ඉල්ලනවා. මේ සඳහා ඔයා දැනුවත්ද? ඔයාගේ අනුදැනුම යටතේද මේක සිද්ධ වෙන්නේ? ඔයා මේක ඩවුන්ලෝඩ් කරනවට කැමතිද කියලා ඒ කට්ටිය මේල් එකකින් ඔයාට ඒ වෙලෙම දැනුවත් කිරීමක් කරනවා. එතකොට ඔයාට එතනදී මේ මේල් එක බලලා ඔයාගේ අනුමැතිය ලබා දුන්නේ නැත්නම් කොයිම මොහොතකවත් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ අර දරුවට. දැන් ඔයාගේ
ඔයාගේ කැමැත්ත යටතේ ඒ ගේම් එක ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයා මෙතනදී ඔව් මගේ අනුදැනුම යටතේ තමයි කියන එක නිර්දේශ කරාට පස්සේ මේල් එක යටතේ ඔයා ඒක සඳහන් කරාට පස්සේ ඔටෝමැටිකලි අර දරුවට අවශ්‍ය නම් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ගේම් එකක් විතරක් නෙවෙයි ඕනම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ලැබෙනවා සහ විශේෂයෙන්ම මේක මේ දරුවගේ වයස සම්පූර්ණ වෙනකොට අපි හිතමු එයා වැඩි වයසට පත් වෙනකොට නිරන්තරයේදී ඔටෝමැටිකලි මේ මේඩ් ෆෝ කිඩ්ස් කියන එකෙන් ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ මේ අවුරුදු 18න් පස්සේ භාවිතා කරන මේල් එකකට සුදුසුකම ඔටෝමැටිකලි මේ මේඩ් ෆෝ කිඩ්ස් යටතේ නිර්මාණය කරපු මේල් එක ඔටෝමැටිකලි හැදෙනවා. එතකොට මේ අපි මේ දැන් නිර්මාණය කරගන්නවා විදිහටම මේ මේල් එක ඒ දරුවට භාවිතා කරන්න හැකියාව ලැබෙනවා සහ විශේෂයෙන් ඒ දරුවගේ කුඩා කාලයේදී ලබා ගන්න ඡායාරූප ඔයාට පුළුවන් ඒ account එකේ අර මං කියපු GB 15 යටතේ ඉතින් ගබඩා කරලා දීලා අවසානයේදී එයාට වටිනා කියන තෑග්ගක් විදියට ඒ Gmail address එක ඔයාගේ දරුවට ලබා දීමේ අවකාශයක් ඔයාට හම්බ වෙනවා. මෙතනදී තව පැහැදිලි දෙයක් විශේෂ දෙයක් කියන්න ඕන. ඔයා මේ නිර්මාණය කරන මේල් එක ඔයාම නිර්මාණය කරන්න සහ එතකොට මේක ඔයා නිර්මාණය කිරීමේදී ඔයා දන්නවා මේකට ඇතුළත් කරපු තොරතුරු මොකක්ද කියලා. යම් කිසි හේතුවක් නිසා ඔයාට මේ මේල් එකේ පරිශීලන ලිපිනය එහෙමත් නැත්නම් මුරපදය අමතක වීමක් සිද්ධ වුණොත් ඔයාට පුළුවන් මේක නැවතත් රිකවරි කරගන්න. ඒ කියන්නේ මේ මේල් එක ආපහු ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඔයාට මුරපදය අමතක වුණොත් ආපහු මේල් මුරපදය අලුත් මුරපදයක් දීලා ඉවර වෙලා මේක ආපහු ඔයාට භාවිතයට ගන්න පුළුවන්. යම් කිසි එකකින් ඔයාට මේ ඔයාගේ පරිශීලන ලිපිනය අමතක වුණොත් මේකට ඔයාට මේ පරිශීලන ලිපිනය පවා සොයා ගැනීමේ පහසුකම මේ ආයතනය විසින් සපුරලා තියෙනවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම නිවැරදිව මේ මේල් එකක් ක්‍රියේට් කිරීම එහෙමත් නැත්නම් නිර්මාණය කිරීම අති වැදගත් කියන එක මතක් කරනවා සහ ඉතින් මම නිවැරදිව මේල් එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියන වීඩියෝ එකක් තියෙනවා මගේ සහ ඔයාට තව මම මේ Gmail එකක් කොහොමද Apple ID එකක් විදිහට කන්වර්ට් කරගන්න කියන එකක් ගැන තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ අනිවාර්යයෙන්ම නිවැරදිව Gmail එකක් ක්‍රියේට් කරන්න ඕනේ නම් සහ ඔයා දැන් ක්‍රියේට් කරලා තියෙන Gmail එකේ තියෙන අඩුපාඩු ටිකට ඔයාගේ අඩුපාඩු නිවැරදිව සකස් කරගන්න අවශ්‍ය නම් ඒ කියන්නේ නිර්මාණය කරලා තියෙන Gmail එකේ අඩුපාඩු මොනවද කියලා නිවැරදිව Gmail එක ඔයාට රැක ගන්න ඕනේ නම් ඒක කරන්නේ කොහොමද කියන කරුණු කාරණා අඩංගුයි මගේ අනිත් වීඩියෝ එකේ. ඉතින් ඒක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා නරඹන්න පුළුවන් කියලා සාදරයෙන් මතක් කරනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ YouTube channel එක සහ සම්බන්ධ වීම සඳහා. ඒ වගේම මට පුළුවන් උපරිමයෙන්ම මම ඔයාලට සහාය දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියෙන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මම ඔයාලට ඔයාලගේ ගැටලු වලට පිළිතුරු සැපයීමට සූදානම්ව ඉන්නවා කියන එක මම සඳහන් කරනවා. ඉතින් හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි.